පවර් හැන්ඩ්ස් වැනිලා වසන්තය 2025. වෙසක් සිරිය ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම දැනෙද්දී තවමත් අවුරුදු සුවඳ නම් අපෙන් ගෙලිහිලා නැහැ. ඉතින් අවුරුදු සුවඳත් ඒ විදිහටම තියෙද්දී අපි අද ආවා කුරුණෑගල ප්‍රදේශයට. කුරුණෑගල ප්‍රදේශයේ ගොඩගම හෝටල් පරිශ්‍රයේ තමයි අපි මේ වෙලාවේ රැඳිලා ඉන්නේ. ඉතින් පවර් හැන්ඩ්ස් වැනිලා වසන්තය 2025 දවස පුරාවට මේ හෝටල් පරිශ්‍රයේ පවර් හැන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනයේ සමාජිකින් එක්ක දියන්නට සූදානම්. ඉතින් පවර් හැන්ඩ්ස් මීඩියා නෙට්වර්ක් විදියට ITV අපි අද ඇවිල්ලා ඉන්නවා දවස පුරාවටම මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම පටිගත කරලා ඔබට ගෙනෙන්නට. එහෙනම් දවස පුරාම එකතු වෙලා ඉන්න මේ පවර් හැන්ඩ්ස් වැනිලා වසන්තය 2025. මාත් එක්ක මේ මොහොතේ එකතු වෙලා ඉන්නවා පවර් හැන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනයේ North West SBU යුනිට් ජෙනරල් මැනේජර් නිරෝෂන් බුදලිගේ මහත්මයා. මුලින්ම වෙසක් මාසය වුණත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබටත් එසේම වේවා කියලා. අද දවස මේ පවර් හැන්ඩ් ප්ලාන්ටේෂන් ආයතනයේ ශාඛා ගණනාවක අය එකතු වෙලා හරි විනෝද වෙන්න මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපි ඇඟිලි ගැන බලාගෙන ඉන්න කාලයක් නේ විනෝද වෙන්න. අද දවස මොකක්ද මේ වෙන්නේ? මේක විශේෂත්වය තමයි අපි අලුත් අවුරුද්දේ හින්දු සිංහල අලුත් අවුරුද්දේ මේ සියලුම දෙනා එක්ක වෙලා අපේ බ්‍රාන්චස් ගත්තාම යාපනයේ ඉඳලා ඇඹිලි පිටියට නිකන් අපේ SBU එකට අයත් බ්‍රාන්චස් 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ සියලුම දෙනා එක්කව වෙලා මම හිතන්නේ අපි අවුරුද්දකට එකවර හම්බෙන්නේ අවස්ථා කීපයකදී විතරයි. ඉතින් මේක එක අවස්ථාවක්, ප්‍රධාන අවස්ථාවක්. මේකේ විශේෂත්වය තමයි දෙමළ, සිංහල, මුස්ලිම් මේ කාණ්ඩ තුනම එකමුතුවක් මෙතන තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ ඔක්කොම එකතු වෙලා සන්තෝෂ වෙන එක තමයි අපි කරන්නේ. සතුට තමයි නේද වැදගත්. සතුටින් එහා දෙයක් නෑ අපිට. මේ හැමදේම කරන්නේ සතුට වෙන්න, විනෝද වෙන්න. අද දවසේ මේ ඇවිල්ලා ඉන්න අයට, මේ අවුරුදු උත්සවයේ රස විඳින්න ඇවිල්ලා ඉන්න අයට ඔබේ මේ පවර් හැන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනයේ සේවක මණ්ඩලයට මොකද කියන්න තියෙන්නේ? ඉතින් මම හැමෝටම කියන්නේ උපරිම සන්තෝෂ වෙන්න, හොඳට එකමුතු වෙලා ක්‍රීඩා කරන්න, ඔයගොල්ලන්ගේ යුනිටි එක හදාගන්න. මේක හොඳ අවස්ථාවක්. සමහර අය ඉන්නවා යාපනයේ, සමහරලාට ඇඹිලි පිටිය අය හම්බෙලා නැහැ. මේක හොඳ අවස්ථාවක් මේ ඕගොල්ලන්ට එකතු වෙලා කට්ටිය අඳුර ගන්න. ඉතින් උපරිම සන්තෝෂයෙන් මේ දවස් ඕගොල්ලන්ට අපි දීලා තියෙන්නේ මේකේ උපරිම ප්‍රයෝජනය ගන්න. හැමෝම එකතු වුණොත් පවර් හැන්ඩ් ප්ලාන්ටේෂන් කියන ආයතනය දැනටත් රටේ බොහෝ දෙනා දන්නවා. ඒ වගේම ලංකාවේ අංක 1 ප්ලාන්ටේෂන් ආයතනයක් තමයි පවර් හැන්ඩ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. හැමෝම අද දවසේ මේ එකතු වෙන්න අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ හැමෝම තව තවත් හඳුනාගත්තොත් මීටත් වඩා ඉහළ තැනකට පවර් හැන්ඩ් ප්ලාන්ටේෂන් ආයතනය ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම දැන් මේ දින කිහිපයකට කලින් තායිලන්තයෙන් සම්මානයක් අරගෙන ආවා. ඒ වගේ ලෝකයේටම නම කියපු ආයතනයක් කරන්නට පුළුවන්. අනිවාර්යෙන්ම එහෙම හැකි වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම අපි දැන් මේ වෙසක් කාලේ ඒ වුණාට සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. පවර් හැන්ඩ්ස් වැනිලා වසන්තය 2025ට ITV අපි ඇවිල්ලා ඉන්න වෙලාවේ ඉතින් ඔන්න ලෑස්ති කරලා තියෙන්නේ අලියට ඇහැ තියන්නට. අලි කතන්දර ඉතින් ඔය අම්පාර පැත්තේ ඉඳලා එහෙම ආපු කට්ටියට එහෙම
මහ ලොකු දේවල් නෙවෙයි. හැබැයි කුරුණෑගල කට්ටිය නම් අලි කතන්දරේ පොඩ්ඩක් පුරුදු නැතු වෙති. පළවෙනි තරගකාරයා නම් මේ පැත්තෙන් තරගයට සූදානම් වෙලා ඉන්නේ. පාර කියන්න එපා. වමට දකුණට එපා. අපි දෙවෙනි එක්කෙනාගෙන් අහලා බලමු. මොකද හිතෙන්නේ දැන් මේ ඊළඟට යන්න ඉන්නේ අලියට හැදියන්න. අඩි එහෙම මැනගත්තද? වලවල් ටික එහෙම මාක් කරගත්තද? නෑ නමුත් හිතේ තියෙනවා පුළුවන් වෙයි කියලා. හිතේ තියෙනවා පුළුවන් වෙයි කියලා. කියන්නේ අර පොඩි ලකුණක් එහෙම මොකුත් දාගත්තේ නැහැ. නෑ තාම නෑ. හිතෙන් ලකුණු කරගත්තා. හිතෙන් ලකුණු කරගෙන තියෙන්නේ. අපි යම් බලන්න මේ පැත්තට කට්ටිය ගොඩක් ඉන්නවා ෆෝලිමට. අපි තව කාගෙන් දහන්නේ? මොකද හිතෙන්නේ කියලා. තව පොඩි ළමයෙකුත් ඉන්නවා. මේ දවස් පුරාවටම තරග 21ක් සූදානම් කරලා තියෙනවා. පවර් හැන්ඩ්ස් වැනිලා වසන්තය පවර් හැන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනයේ ශාඛා ගණනාවකම සමාජිකින් ඇවිල්ලා ඉන්නවා. මේ අයට සතුටු වෙන්න විනෝද වෙන්නට. ඉතින් බොහෝ දේ දවස් පුරාවටම මේ හෝටල් පරිශ්‍රයේ සිද්ධ වෙන්නට සූදානම්. ඒ නිසා දවස් පුරාවටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක අපි මේ විනෝදකාමී බව තව තවත් වැඩි කරන්නට වගේම මේ සියලු දර්ශන අපි ඔබට රස විඳින්නට පුළුවන් විදියට හරි ලස්සනට බව හැන්ඩ්ස් දවසම ITV තුලින් දවස් පුරාවටම ගෙනෙන්නට සූදානම්. ඒ වගේම තව බොහෝ දෙනත් එක්කම බොහෝ දේවල් ගොඩක් තියෙනවා කතා කරන්න ඉන්න හැමෝමත් එක්කම මේ ඔක්කොටම සූදානම් වෙන්න දවස් පුරාවටම. චාමිකා පොල්ගන් කියන්නේ වයස කීයද? 22යි. 22යි ගියම අහන්න ප්‍රශ්න 1000ක් ආවා. මේ පොල් ගානෝද ගෙදර ඉඳලා? පොල් ගානෝ. හැබැයි අම්මගෙන් අහුවම තමයි හරියටම දැනගන්න පුළුවන් පොල් ගානෝද නැද්ද කියලා. මේ ඔයත් ආස බොන්න නැති කොල්ලොන්ටද? පොඩ්ඩක් කොල්ලෙක් වුණාම පොඩ්ඩක් බොන්න ඕනේ. කොල්ලෝ ටික පොඩි සද්දයක් දෙන්නකෝ මේ බොන්න ඕනි කොල්ලෙක් ලෝ හොයන්නේ. ආයි පොඩ්ඩක් හයියෙන් කියනවා. ඒ කියන්නේ බොන කොල්ලෝ 1000ක් අස්සේ නොබොන කොල්ලෝ සුපිරි නෑ. හරි. ඉතින් ඔන්න බොන කොල්ලෝ 1000ක් අස්සේ නොබොන කොල්ලෝ සුපිරි නැති කෙල්ලොත් ඉන්නවා කොහෙද? මාතලේ. හරි එහෙනම් කේතලේ මල්ලක් ගන්න නම් ඔන්න බොන කොල්ලෝ ටික බලා ගන්න ඕනේ. තව ඒ වගේ කට්ටිය ඉන්නවා. අපි ගිහිල්ලා බලමු. දවස් පුරාවටම අපි රැඳිලා ඉන්නවා. දැන් අපි සූදානම් වෙලා ඉන්න ටිකක් අලුත් විදිහේ තරගයක්. මේ පිටි ගොඩ පිරවීමනේ. පිටි ගොඩ පිරවීම කියලා තමයි කියන්නේ. කාඩ් එකක් තියෙනවා. මේ කාඩ් එකෙන් එක්කෙනාගෙන් එක්කෙනාට පාස් කරන්න තමයි දෙන්නේ. අපි මෙතන යම් පොඩ්ඩක්. මෙතන මේ දෙන්නෙක් පුරුදු වෙනවා. පුහුණුව තමයි තරගයේ ජයග්‍රහණයට වැදගත්. අනිවාර්යෙන් ඕනම දෙයකට පුහුණුව තමයි වැදගත්. නේද? හරි. මේ පැත්තට ආවම මේ එක කණ්ඩායමකට කාන්තාවන් විතරයි ඉන්නේ, අනෙක් කණ්ඩායමේ පිරිමින් විතරයි ඉන්නේ. ඒක නිසා හරි විනෝදකාමී තරගයක් වේවි. මීට කලින් පිටි පුරවලා තියෙනවද? මේ විදිහට කරලා නැහැ. කොයි විදිහටද කරලා තියෙන්නේ? කාසි හොයන එකේ මූණ විතරයි ගෑවෙන්නේ. මේකේ මුළු ඇඟේම පිටි හලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මෙහෙමයි. ළඟ ඉන්න දෙපැත්ත ඉන්න පස්ස දෙන්න ෂුවර් නම් වැඩේ ගොඩ. ටීම් එකම ෂුවර්. හරි. ලොකු ෂුවර් එකක් තියෙනවා. ඒ කියන්නේ ටීම් එකම ෂුවර්ලු. කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි බලමු මේ අලුත් විදියේ තරගයක්, වෙනස් විදියේ තරගයක්. පිටිගොඩේ කාසිය හෙව්වම එක්කෙනයි මූණේ පිටි ගා ගන්නේ. හැබැයි මේ තරගේ එක ටීම් එක පහ ගානේ මං හිතන්නේ ටීම් ඉන්නවා 7ක් විතර මුළු ඇගේම පිටි හලා ගන්න. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ පිටි පිරවීම කාඩ් එකෙන් පිට පිරවීම අලුත් තරගයක් බලමු.
තව කට්ටියක් ඉන්නවා ලොකු කතාවක ඉන්නේ. ලොකු කතාවක ඉන්න ගමන් මං ගිහිල්ලා ආන්න කැමති කොහේ ඉඳලාද ආවේ? මහරගම ඉඳන්. මහරගම බ්‍රාන්ච් එකේ කෙනෙක්. එහෙනම් ඔන්න ITV අපේ කාර්යාලයට ළඟ කෙනෙක්. මේ මහරගම ඉඳලා ආවේ. නම මොකද්ද? මම සින්තියා. සින්තියා. හරි. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා කොහේ ඉඳලාද ආවේ? වැල්ලවත්ත. වැල්ලවත්ත බ්‍රාන්ච් එකේ ඉඳලා. නම මොකද්ද? චාන්දි. චාන්දනි. අද දවසේ සතුටු වුණාද? සතුටුයි. මොකද හිතෙන්නේ මේ ඔයාලා වෙනුවෙන් කරුණෑගල කට්ටිය සූදානම් කරලා තියෙන පවර් හැන්ඩ්ස් ආයතනයෙන් සූදානම් කරලා තියෙන අලුත් අවුරුදු උත්සවය ගැන? ගොඩක් සතුටුයි ඉතින්. හරි. බොහොම සතුටින් ඉන්නවා කට්ටියම අවරශ්විය හින්දා. මේ පැත්තෙන් තව එක්කෙනෙක් ඉන්නවා. අපි සූදානම් කතා කරන්න කොහේ ඉඳලාද ආවේ? රාගම. රාගම හෙඩ් ඔෆිස් එකේ ඉඳලා. හරි. නම මොකද්ද? චතුරිකා. චතුරිකා මහත්මියත් ඔන්න දවසම විනෝද වෙන්න ඇවිල්ලා අද දවස මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. හරි. එතකොට උදේ පාන්දර වෙන්නේ නේද රාගම ඉඳලා ආවේ? ඔව් මම හස්බන්ඩ් එක්කන් ආවේ. හරි. උදේ පාන්දරව කාලයක් කතා බහට ලක්වුණු තරගයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. කනා මුට්ටිය නෙමෙයි මේකට වාසනා මුට්ටිය කියන්න මේම විවිධ නම් වලින් ආවා. පවර් හැන්ඩ්ස් වැනිලා වසන්තේ අපි අද ඉන්නේ. ඊළඟ තරගකාරයා ඉන්නවා හරිම බයයි. මම ඔක්කොම කලින් මේක අල්ල ගන්න ඕනේ. මේ දැන් පේනවනේ. මොකද? පේනවනේ. නැහැ. පේන්නේ නැහැ. ෂුවර්. ෂුවර්. ඔව්. පේන්නේ නැල්ලෝ. දැන් මේ මොන මුට්ටියද කියලා කලින් බලාගත්තද? නෑ. නෑ ඒවත් නෑ. කලින් දැක්කේ නෑ. එල්ලන තැන හිටියෙත් නෑ. නෑ එල්ලන තැන හිටියට දැක්කේ නෑ. දැක්කේ නැල්ලු. හරි. දැන් ගහන්න ඕනේ මොන මුට්ටියටද කියලා දන්නවද? නිල් වතුර තියෙන එකද? නිල් වතුර තියෙන මුට්ටියටම ගහන්න ඕනේ. කලින් ගහලා තියෙනවද කනා මුට්ටිය? ගහලා තියෙනවා. අදත් මොකද හිතන්නේ? අද මොකද හිතන්නේ? ගහලම් බලන්න නනේ. ගහලම බලන්න වෙනවලු. හරි. ඉතින් අපි එයාට chance එක දීලා අපි ඊළඟ එක්කෙනා ගාවට යමු. කට්ටියක් ඉන්නවා පොලිමට නේ. අපි පොඩ්ඩක් පිටිපස්සට නිකන් ගිහලා කාන්තා පාර්ශවයකට කතා කරන්න වගේ. මෙතන ඉන්නවා. කොහෙද යන්නේ මේ? කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. කොහෙද යන්නේ? කනාමුටි විදි. කනාමුට්ටි කියලා කිව්වොත් සංස්කෘතික අමාත්‍යාංශයෙන් නඩුද අයියේ? වාසනා මුට්ටිය. වාසනා මුට්ටිය බිඳින්න යන්නේ. කලින් වාසනා මුට්ටි බිඳලා තියෙනවද? නෑ. මේ ජීවිතේ පළවෙනි වතාවට? ජීවිතේ පළවෙනි වතාවට වයස කීයද? 29. අවුරුදු 29ක කෙනෙක් ජීවිතේ පළවෙනි වතාවට තමයි අද වාසනා මුට්ටිය. එහෙම නැත්නම් කනා මුට්ටිය විඳින්න ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු නේද මොකද වෙන්නේ කියලා. මෙහෙම පොලිමට ඉන්නවා. ගොඩක් අය ඉන්නවා. බලාගෙන ඉමු කවුද විඳින්නේ කියලා. නිල් පාට මුට්ටියක් තියෙනවා. එක්කෙනෙක් එක මුට්ටියක් බිඳලා ඉවරයි. නිල් පාට වතුර දාපු මුට්ටියක් තියෙනවා. ඒ මුට්ටිය තමයි විඳින්න ඕනේ හරියටම. අපි බලමු කවුද අද වාසනා මුට්ටිය විඳින වාසනාවන්තයා කියලා. මේ විදියට ඔන්න දැන් තරංකාරයෙක් එකින් එක යනවා. අපි බලාගෙන ඉමු දවස් පුරාවටම මේ පවර් හැන්ඩ්ස් වැනිලා වසන්තය 2025.
බාග හඳ පායා ආපු දාක බටලීදී ගයන රැක කඩු පුල් මල් කුරින් ඇහැරනා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා වැව පිට වැටිලා නලියන රිදී පාටිනා අහසින් පැන ජෝඩුකාරි කරුතු බලා තුතුවන ආලවටන නාටකම වෙලා ගම්වානෙම හිත වශී කලා හිතට කුමකටද නැකත්තුනා පෙරමක සුබ ලකුණු ගම පුරා ඇස් අස්සෙන් සොකරි නටවෙනා ඇස් අස්සෙන් සොකරි නටවෙනා හිතයට පිපෙනාරෑ මල් මාලතී කතා රහසින් වගේ පැණි රසකට රස හිතිලා හිතෙන සබ කෝලම පිරිමිකම පුරා රංපානට මන් වශී වෙලා දෙව්ලොවකම කියා තේරුණා මන්දාකිනි මාදිහා බලා ඇස් අස්සෙන් සොකරි නටවෙනා ඇස් අස්සෙන් සොකරි නටවෙනා බාග හඳ පායා ආපු දාක බටලී ගයන රැක කඩු පුල් මල් කුරින් ඇහැරනා ඇස් අස්සෙන් සොකරි නටවෙනා අස්සෙන් සොකරි නටවෙනා ඇස් අස්සෙන් සොකරි නටවෙනා ඇස් අස්සෙන් සොකරි නටවෙනා හරි අපිත් එක්ක ඉන්නේ මේ වෙලාවේ පැණි බඹරේ තරගයේ ජයග්‍රහණය කරපු අය ටිකක් මේ විනෝදකාමී වගේම පොඩ්ඩක් ත්‍රාසජනක තරගයක් ජයග්‍රහණය කරේ ප්‍රදීප් නේ ප්‍රදීප්ගේ කණ්ඩායම තමයි ප්‍රදීපන්ගේ කණ්ඩායම තමයි තරගයේ ජයග්‍රහණය කරලා තියෙන්නේ කොහේ කණ්ඩායමද අපි කලමුණේ කණ්ඩායම මීට කලින් කට්ටිය එකතු වෙලා මේ වගේ පැණි බඹරේ වගේ තරගයකට සහභාගී වෙලා තියෙනවද Yes sir. First time. This is one first time. හරි ඉතින් සිංහල භාෂාවෙන් කතා කරන්න ටිකක් අමාරුයි අපේ දමිළ සහෝදරයෝ ටික හැමෝටම සුබ පතනවා ඒ වගේම මේ එකමුතු කමින් එකතු වෙලා කරාම තමයි ජයග්‍රහණය ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන් නේ මොකද මේ තරගයක් විදියට වගේම ආයතනයක් විදියටත් ගොඩ යන්න පුළුවන් එකමුතු කමත් එක්ක ඔව් සර් හරි බොහොම ස්තුතියි ඉතින් දවස සුබ වෙන්න කියලා ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වගේ වැඩ ගොඩක් එක්ක තව නර්තනයක් තියෙනවා අපි මේ නර්තනයත් බලලෙමු Power Hands වැනිලා වසන්ත උදානය 2025
तारा रंग वेद जुए तारी बात सोना तारा ओए चौकीला तारा ओए रंगीला तारा रंग वेद जुए तारी बात रे सोना तारा ओए चौकीला तारा ओए रंगीला तारा रंग वेद जुए तारी बात रे राय बरेली में तू बीच बाजारी जब हुस्न दिखाने जाएगी होश उड़ाने वाली शौक नजर के जो पेच लड़ाने जाएगी राय बरेली में तू बीच बाजारी जब हुस्न दिखाने जाएगी होश उड़ाने वाली शौक नजर के जो पेच लड़ाने जाएगी अरे बहन के इतना जेवर कहना तेज हवा से बच के रहना गिर जाए तो फिर ना कहना झुमका गिरा दे What झुमका? What झुमका? What झुमका? මෙවෙතින් සූදානම් වෙලා තියෙන්නේ දවස් පුරාවටම පවර් හෑන්ඩ්ස් වැනිලා වසන්ත උදානයේ තමයි අපි ඉන්නේ රැඳිලා මේ වෙලාවේ මේ පැත්තේ සූදානම් කරලා තියෙන්නේ බෝතලයට වතුර පෙරවීමේ තරගය. හරි. අරේ කොනේ ඉඳලා අතින් අතට ඇවිල්ලා ඉතින් මේක හරි සරල තරගයක්නේ. විනෝදකාමී තරගයක් වේවි අපි බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා කණ්ඩායම් හැංගීමෙන් එකිනෙකාගේ සංනිවේදන කුසලතාවය මේක මේ වචනෙන් නෙමෙයි ඇහෙන් ඉඟිවලින් සංඥාවලින් සංනිවේදන කුසලතාවයත් එක්ක තමයි මේ කණ්ඩායම් තරග ජයග්‍රහණය කරන්නේ එකිනෙකා හඳුනා ගැනීම ඒත් එක්කම තමයි මේ කණ්ඩායම් තරග ජයග්‍රහණය කරන්නේ අපි බලාගෙන ඉමු බෝතලයට වතුර පෙරවීමේ තරගය ජයග්‍රහණය කරන්නේ කවුද කියලා මේ පවර් හෑන්ඩ්ස් වැනිලා වසන්තය 2025 හරි පවර් හෑන්ඩ්ස් වසන්ත උදානයේ ඇවිල්ලා ඉන්නේ මේ පැත්තේ ඉන්න කොල්ලෝ ටික දුවනවා ලැජ්ජාවට කොල්ලෝ ටික ලැජ්ජාවට දුවනවා මොකද ඈ පොඩ්ඩක් වචනයක් කතා කරමු කියපු ගමන් කොල්ලෝ ටික ලැජ්ජාවට දුවනවා එහෙම ලැජ්ජ වෙන දෙයක් නැහැ ඉතින් ඉදිරියට පැනලා සෙල්ලම් දාලා පෙන්වන්න ඕන අපි කවුද කියලා අනිවාර්යෙන් ඕන දෙයකට ගැම්මෙන් ඉන්න ඕනේ නේද අනිවාර්යෙන් ගැම්මෙන් ඉන්න ඕන අපි ඔබතුමාගේ නමයි බ්‍රාන්ච් එකයි මතක් කරමු මම කෑගල්ල බ්‍රාන්ච් එකේ දිමුතු කරුණාරත්න හරි යන්න ඒ විදියට ගැම්මෙන් ඉන්න ඕනේ කොල්ලෝ ටික කෙල්ලෝ ටික ළඟට එනකොට මයික් එක කැමරාව දකින්නකොට දුවනවා ඒක සාමාන්‍යයෙන් බොරු ලැජ්ජාවක් කියලා කියන්න පුළුවන්. බොරු ලැජ්ජාවක් නේ. එහෙනම් කොල්ලෝ ටිකට කතා කරමුද අපි පොඩ්ඩක් මෙහෙට එන්න කියලා. තව. හේ. හරි. මොකද මයික් එක දැක්ක ගමන් දුවන්නේ? පොඩ්ඩක් ෂයි. ෂයි. මොකද? කොල්ලෝනේ ඉති. කොල්ලෝ තමයි ලැජ්ජ වෙන්නේ නැතුව ඉන්න ඕනේ. මේ කතා කරලා නැහැ නේ ඉතින් මේ වගේ. අපි පොඩ්ඩක් නමයි බ්‍රාන්ච් එකයි පොඩ්ඩක් ටිකක් කියමු. මගේ නම රාශීෆ් වත්තල බ්‍රාන්ච් එකේ. වත්තල් බ්‍රාන්ච් එකේ. හා හා. එතකොට ඔයා මමත් වත්තල බ්‍රාන්ච් එකේ පසන්. පසන්. මොකද මේ නිකන් මයික් එක දකින්නකොට දුවන්නේ? නෑ පොඩ්ඩක් දන්නේ. අද දැන් තරගවල සහභාගී වුණාද? සහභාගී වුණා. ඔව්. තව තරගවල සහභාගී වෙන්න බලාගෙන ඉන්නවා. ජයග්‍රහණය කරත් තරග. තාම නෑ ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. මේ අවුරුදු කුමාරයාට ඔයා එනවා කියලා නිකන් කට කතාවක් යනවා ඇත්තද? නැහැ මම තාම හිතලා නෑ. තාම හිතලා නෑ. ඔව් තාම හිතලා නෑ මම බලන්න ඕනේ. බලන්න ඕනේ. හරි බලමු ගෙන අවුරුදු කුමාරයාටත් එන්න ලෑස්ති වෙලා ඉන්නේ. තව කට්ටියක් ඉන්නවා අපි හොම පොලිමට කතා කරගෙන යන්. කොල්ලෝ ටික නම් ලැජ්ජාව විදවනවා. අලුත් අවුරුද්දට අවුරුදු කුමාරයා අවුරුදු කුමාරිය මේ තරග ඔක්කොම තියෙනවා. මේ පැත්තෙමුත් කට්ටියක් ඉන්නවා. පොඩ්ඩක් ගිහිල්ලා කතා කරමු. කොහේ ඉඳලා දාවියද? බණ්ඩාර වෙලා ඉඳලා. උදේම කියන්නේ පාන්දර වෙන්නේ නැති. පාන්දර 3ට ආවේ. පාන්දර 3ට. අපි ආවේ පාන්දර 4ට. ලොකු ගැටලුවක් නැහැ නේද? හරි. නම් මොකද්ද? වීරසිංහ.
වීරසිංහ අද දවසේ කොහොමද තරඟවල සහභාගී වුණාද විනෝද වුණාද? ගොඩක් විනෝද වුණා. තාම දවසෙන් භාගයක්වත් ගත වෙලා නැහැ. ඔව්. හරි බණ්ඩාර වලට යන්නත් ඕනේ. මේ පැත්තෙන් අපි තව එක්කෙනෙක් ඉන්නවා. නමයි බ්‍රාන්ච් එකයි මතක් කරමු. දිලිනිකා බණ්ඩාර බ්‍රාන්ච්. බණ්ඩාරවෙල බ්‍රාන්ච් එකේ. හරි ওই විදිහට කට්ටිය ඔක්කොම පොඩ්ඩක් හෙවණ ඉන්නේ. මොකද මේ වෙලාවේ දැඩි අවුරශ්මියක් තියෙන වෙලාවක කට්ටිය හෙවණ ඉන්න වෙලාවක අපි හැමෝම ගාවට කියලා කතා කරන්නට සූදානම්. බොහෝ දේ අහන්නට සූදානම්. රැඳිලා ඉන්න මේ Power Hands වැනිලා වසන්ත උදානය 2025. අද දවස් පුරාවටම Power Hands වැනිලා වසන්ත උදානය මේ විදිහට 2025 වසන්ත උදානය මේ විදිහට යද්දි මාත් එක්ක ඉන්නවා සංගීත තොප්පිතරගේ ජයග්‍රාහකයා ශෂි රිෂි ඉතින් ඔහු ද්‍රවිඩ සහෝදරයෙක්. ඒක නිසා මම ඔහුගෙන් අහන ප්‍රශ්නය ප්‍රදීපන්ට අවස්ථාව තියෙනවා යාගෙන් අහලා උත්තර දෙන්න. අපි ඉස්සලාම දැන් රිෂිගේ නම දන්නවා. රිෂි කොහේ බ්‍රාන්ච් එකේද? කල්මුණයි සිටි බ්‍රාන්ච්. කලමුණි සිටි බ්‍රාන්ච් එකේ. අද උදේ ඉඳලම දැන් අලුත් අවුරුදු උත්සවය යනවා. දැන් ඔබ ඔන්න සංගීත තොප්පිතරගේ ජයග්‍රහණය කරලා තියෙනවා. මොකද හිතෙන්නේ? පන්නාරෙන් ජිලානේදී සන්තෝෂමාරි. සතුටින් ඉන්නවා කියලා කියපු එක විතරයි මට තේරුනේ. හරි කවන්නේ. ඉතින් සුබ පතනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස් පුරාවටම මේ වගේ තවත් තරඟ ජයග්‍රහණ ගොඩක් ගෙනන අයත් එක්ක දොඩමළු වෙන්නට සූදානම් වෙමින් Power Hands Media Network ආයතනයේ ITV අපි දවස් පුරාවටම මේ පරිශ්‍රණය ඉඳලා ඉන්නවා. එන මයික්‍රොෆෝනේ වාර දෙනවා නිවේදන ශිල්පී තරංග මහත්මයාට මෙතෙන් සිට ඉදිරි කටයුතු කරගෙන යන්නට බොහොම ස්තුතියි ඔබට.
තරුගානට දුරවී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මදි වුණාද ඉංගනිරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොලට හාදු දීපු මගේ ආදරේ මදි වුණාද ඔබේ ඔකුලේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳහිලියේ පෙම් පුරාපු මගේ ආදරේ මදි වුණාද ඔබේ ඔකුලේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳහිලියේ පෙම් පුරාපු මගේ ආදරේ මදි වුණාද අම්මමාව බඳවන්න හරි කලබලයනේ බං මට බඳින්න බෑදැන් තම 27යිනේ බං හැබැයි එයා මට ඔයා මට මනාප නම් බං අපි චුට්ටලයන් ඉතිරි කළේ බං Dame tu cosita, dame tu cosita, ay, dame tu cosita, dame tu cosita, ay, dame tu cosita, dame tu cosita. පසු කරන් හෙල්පවා එක හැල්මේ යන ගමනේ මට මාව නැති වුණා හංගාමයි ආලේ නින්දා ඇහිදාලේ නින්දා බැහි බෝඩේ අනි උනුදා මට නැති උණු ආලේ ඉරිතලේ නාහරදේ නුඹ හින්දා ප්‍රාණේ ඉකි කටු යාය පීරමින් මදහස පාසනෙන් මට පේන හින්න ඇතින් සඳපාන හැම්බුණාදෙන් මට සිත මාරුදේ තනියහන පාලුවෙන් කරකාරලන්න ඇත්නම් මගේ හීන රාජිනී සතම පතු සිනාවේ ඔබේ දැස වාසනාවේ දයාලු පෙමින් මුලාවී සැනසීම රංකන්දක් වගේ මේකිගේ මූණ රත්තරන් දෙනතකත් නගේ හරියට මක්කෙදෝ වගේ හොල්ලලා ගමන් යන්නකොට තම් දෙන තනන් රෙකතන් ටට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයිතරම් බදු කාලේ කතමලු බැඳගෙන ආලේ ගමට වනින් රාලේ අවුරුදු ගාවා කැවුම් කොකිස් නැද්ද සාලේ තෙලේ බැතන යස තාලේ ආන් බදන් හඬ පාරේ අවුරුදු ආවා මේ අවුරුද්ද ලැබෙන සුබන කටට එකතු විහල්ලා මුළු රටටම කිරිය පුරා යන්න පටලා මේ අවුරුද්ද ලැබෙන සුබන Power Hands වැනිලා වසන්තය 2025.
හරි මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා ඉදිකට්ටට නූල දාලා ජයග්‍රහණය කරපු දෙන්න. අපි ඉස්සෙල්ලාම නම කියලා ඉමුකෝ. අක්මාල් ෆර්නෑන්ඩෝ. බ්‍රාන්ච් එක? රාගම. රාගම. නිහාරා දුල්මි රාගම බ්‍රාංච් එක. දෙන්නම රාගම බ්‍රාන්ච් එකේ දෙන්නෙක් මේ මීට කලින් ඉදිකට්ටට නූල දාලා ජයග්‍රහණය කළා තියෙනවද? ඉදිකට්ටට නූල දාලා නම් ජයග්‍රහණය කරලා නැහැ දාලත් නැහැ. ඒ ජීවිතේ පළවෙනි දවර තමයි අද නූලක් දැම්මේ. නූලත් නැහැ ගෙදර දාලා තියෙනවා. ආහා. වශයෙන් දාලා දැම්මේ අද. ආහා. එතකොට ගෙදර අම්මට හදි නූල දාලා දෙන්න කිය වෙලාවට ඒ වගේ තියෙනවා තරගයක් විදියට දැම්මේ අද. ඔබතුමිය? අද තමයි තරගයක් විදිහට දැම්මේ. කළා නෑ. තරගයට සහභාගී වෙලා නෑ. පළවෙනි දවසේම ජයග්‍රහණය කරා. වදේ උදේ තරග ගොඩක් තිබ්බා. ඉතින් මේ ලස්සන අවුරුදු 30ක් සෝදානම් කරලා තියෙන වෙලාවේ මීට කලින් තරගවලත් සහභාගී වුණාද? ඔව්. ඒ වගේම ජයග්‍රහණය කරා. ඒ කියන්නේ තෑගි භෝග ගොඩක් ගෙදර අරන් යන්න සෝදානම් වෙලා ඉන්නේ හවස. දැන්ට දෙකයි අපි බලු ඉස්සරහට කීයක් එකතු කරගන්න පුළුවන් කියලා. හරි. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මතක් කරගවම තවත් තරග ගණනාවක්ම තියෙනවා. අපි බලාගෙන ඉමු මේ Power Hands Vanilla වසන්තෝදානය 2025. කොයිද යන්නේ? අනේ මම උදේ පාන්දරේ නම් මේ ක්ලිනික් එකට ගියා. දැන් මට ඒක හරි. දැන් මං අහන්නේ ඔබතුමීගේ කටහඬට මොකද උනේ කියන්නේ ඉස්සෙල්ලාම? මේ මගේ දෙවෙනි එක්කෙනා මේ බබට ආවට පස්සේ ඉඳන්ම මට කොල්ලෙක්ගේ කටහඬ වගේ ඇති වෙනවා කියලා දොස්තර මහත්තයලා කියනවානේ. එහෙම වෙනවා සමහර දරුවෝ. එහෙම වෙනවා සමහර ලාවට මේ බබාලා හම්බෙන්න ඇති කටහඬ වෙනස් වෙනවා. ඔබතුමීටත් එහෙම වෙන්නේ නැති. දැන් මොකද්ද ප්‍රශ්නේ දැන්? මගේ මාත්‍යා මේ මට මේ බබා චුට්ටක් වඩා ගන්නකෝ. වෙන ඕන දෙයක් රෙදි අන්දන්නම් බබාලා නම් ගන්න බෑ. මම බෑ අපේ ජාතියට කෙලුණේ දැන් නම් මොහිනීට රෙදි අන්දන්න කියලානේ. බබා නම් ගන්න බෑ. බෑ කියවනේ බබාලා ගන්න රෙදි අන්දන්න ප්‍රශ්නයක් තියෙනවා. රෙදි වල ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පව හෝඩිස්ලා ඕන තරම් කොල්ලෝ ඉන්නවා. අපි ඒක කරන්න පුළුවන්. මේකේ හිටිපියම තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කවුද රුවන් මහත්තයාද? මහත්තයා ටිකක් උස මහතෙක් කෙනෙක්. රුවන් මහත්තයාත් උස මහතයි. නේ ඔව් ඉතින් ඒ මහත්තයා නෙවෙයි එක්කෙන්නත් බෑ. එහෙන් බලපල්ලකෝ. රෙදෙනවා වැඩි. මේකේ අද ක්ලිනික් එකට කිව්වා බබාලා 3 දෙනෙක් ඉන්නවා කියලා. 3 දෙනෙක් ඉන්නවා කිව්වා. මේ බබා වඩා ගන්නකො චුට්ටක්. දෙයි හාමුදුර ඕන දෙයක් බබා නම් වඩා ගන්න බෑ අනුන්ගේ ළමයි වඩාගෙන අපිට මේ දැන් ඇති මේ වෙලා තියෙන අපේ රටට වෙලා තියෙන දේ. ඔයාගේ බබත් ගන්න කියන්නකෝ මට. ඔය මහත්තයාට ගන්න, ඒ මහත්තයා බබාලා ගන්න ඕන කෙනෙක් ගන්න ඕන කෙනෙක්ගේ බබේ. හොඳ ගෞරවනීය අත්පොල සන්නාදයක් ලබා දෙමු සියලු දෙනාම. ඊටාම සුන්දර ජවනිකාවක් එතුමා ඉදිරිපත් කරනවා. තාත්තා වගේද? වැඩේ මාට්ටු වුණා. ආක බලාගෙන ඉඳලා ඔයා එක ගන්න. මේකේ 3ක් ඉන්නවා. 3 දෙනා ගන්න ඕනේ. අනේ මටත් දැන් ඔතනම දැන් එපා කුරුණෑගල ඉස්පිතාලේ ළඟ පොඩ්ඩක් ඉන්න. අපි කතා කරලා අපිට මේ ගෙනියන්න 19යි 19ට හරිවත් කිය. අමාරු වෙනවා වගේ. අපි උදව් කරන්න මේ කරන්න අපේ මේ කරපි මහත්තයෙක්වත් උදව් වෙන්නෙත් නැහැ. ඒ මහත්තයලා උදව් වෙන්නේ අහක බලන් ඉන්නේ අර. අද කාලේ හැටි කරනකම් විතරයි. එතනින් පස්සේ ඔක්කොම අහක බලාගෙන ඉන්නවා. මේ මූණ දිහාවත් බලන්නේ නැහැ ඉතින් ඔය. අනේ ඔව් මම ඒ මූණම ඒක කිසි සැකයක් නැහැ. හරි. DNA බලන්න අවස්ථාවක් නැහැ. බලන්න වෙයිද? නෑ ඌව බලන්න ඕනේ මේ මූණු දෙකම පිහිටලා තිය ඇතුලේ. එකම පිහිටලා තියෙන්නේ 3ක් ඉන්නවා වග කියන්න ඕනේ. අපේ මහත්තයා වැඩියෙන් වගේ වද්දෝ කියලා හිතනවා. හොඳයි අපි සමුදෙමු පළවෙනි තරඟ කවුට.
ඕ යාන්තමට මතකයි අපි දෙන්නරේ ගියා මතක නැද්ද? කොහෙද දැන් ගිය තැන්වල හැටියටද මතක තියෙන්නේ කොහෙද ගියේ අනේ මොකද මතක් කරන්නකෝ එක. කොහෙද ගියේ මෙයත් එක්ක අතන ඉන්න තුන්දෙනාගෙන් කවුද හරිද කියලා බලන්නකෝ මේ මාවම තමයි මාට්ටු වෙන්නේ. තව ටිකක් ළමයෙකුටම මාට්ටු වෙනවා. ආයන්. ඉන්නවද බලන්න එතන? එයත් එක්ක මං එදා ගිහිල්ලා අර ලස්සන අරලිය ගහයට හිටියනේ. අරලිය ගහයට මල් ගැඩුවා. එහෙනම් වෙන මොනවා කරන්නද අරලිය ගහයට? එහෙම නෙවෙයි අනේ. අයියෝ අපි දෙන්න ගිහිල්ලා එතන ඉඳගෙන කොම්පිටු හැදුවා. කොම්පිට්ටු හැදුවා. යකෝ වෙන තැනක් තිබුණ නැද්ද අරලිය ගහටම යන්න ඕනද කොම්පිට්ටු යන්න? එයා කිව්වේ අරලිය ගහයට යන් කියලා. දැන් මෙතන 3 දෙනෙක් ඉන්නවා. මට කියන්නකෝ කවුද අරලිය ගහට යන් කිව්වේ කොම්පිට්ටු යන්න? මම බලන්නම් පොඩයි. බලන්න ඔබ. දැන් ඔක දාලා බලන්නකෝ පුළුවන්ද කියලා බලන්න. මේම දාන්න එක. මට තේරෙන්නේ. දැන් සංග්ලාස් එක ඔතෙන්ටද දාන්නේ? එතන දාලා හිටියාම ලස්සන. හරි. ඔව් හරි. අපි එහෙම කියමු. හා. දෙනවා ඕක දෙන්නකොද ඉන්න වෙන්නේ අද දෙන්න බෑනේ ඒකට මෙයාත් එක ගියේ ඔයා කොම්පිටු ඉව්වද මතක නැහැ හැබැයි කොම්පිටු ඉල තියෙන තරමට මතක නැහැලු මෙයාමනේ ගියේ මෙයා එක්ක තමයි ගියේ. ඔයා දැකලා තියෙනවා. ඕනේ කුවේට් කුමාරි. කුවේට් කුමාරි. මම දන්නවා සංගීතෙත් කාලා මියුසික් කියන ඉන්ඩස්ට්‍රි එකම කාපු කෙනා නේද ඔයා? පිස්සුද? මම ලස්සන සින්දුවක් කියන්නේ යන්නේ දැන්. අපි දන්නවා ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඔයාට ආදරය කරන තරම් නේද කොල්ලෝ මැරෙන්න වැටිලා ඉන්නේ ඔයා වෙනුවෙන්. චාමර වීරසිංහ පස්සේ ඔයාට තමයි තන දෙන්නේ. මට හැමෝම ආදරෙයි. මගේ යාළුවෝ ඔක්කොටම මං ආදරෙයි. අපි සින්දුවක් කියවනේ ආපු වෙලාවේ. සුදු වසු පිට නැගලා මංගල රතේ තියා කන්දම යන්නේ කන්දම එන්නේ මල් සරදෝනි මෙම වසු පිට නැගලා මම ඉන්න කියන එකයි සරුංගලේ උඩ යන එක අතර සම්බන්ධය. හරි මං ඉන්න. මා දැන් තමයි මං හිතන්නේ මූදු වෙරළ කියලා බලන්නේ නේද? නූල කැඩෙයි. ඔව්. කැඩුනා නේද සරුංගලේ? ඔව් ඒකනේ කඩාගත්ත නේ සරුංගලේ නූල. පොඩ්ඩක් ඉන්න සරුංගලේ හම්බුණා නූලයි. ඔව්. ගහේ පැටරිලා. ආයි කැඩුණා නේද? හොඳයි ආයි කැඩුණා. අපි හොඳ ලස්සන ගෞරවනීය අත්ප්‍රසන්නාදයක් ලබා දෙමු. කරාඹුව වැටුණා කරාඹුව. නෑ වෙන කරාඹුව වැටනේ. ඔව්. වටනවා මගේ කට්ටියානේ. කොල්ලන්ගෙන් කරදද? නෑ ඉතින් මං ආවේ තායි වලින් ඉඳන්. තායි වලින් ඉඳන්. තායි රට ඉවරද?
තායි වලින් ඉඳන් ආවේ. මං ආවේ ඉන්වෙස්ට් කරන්න. ඒත් මට බෑ. කට්ටිය මට ඉන්වෙස්ට් කරන්න හදනවා. ඩාන්ස් කරන්න සින්දුවක් වගේ දුන්නොත් තායි ඩාන්ස් එකක් දාන්න පුළුවන්ද? නෑ නෑ හරි. හරි. අනේ මල්ලිය සින්දුවක් දෙන්න. දාම් මල්ලි තායි හරි මේ චයිනීස් හරි කවන්නේ. යනවද? කතා කරන්න ආනද? තව කතා කරන්න ආසාය මෙතන ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ බලාගෙන මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙනම් ගිහින් එන්න. හරි. Power Hands වැනිලා වසන්තය 2025